Hello ළමයි, welcome back to my YouTube channel. ඉතින් මේ vlog එකේ තියෙන්නේ මගේ අප්‍රේල් දවසක් ගෙවුණු හැටි. මට ඔයාලට තව වීඩියෝ එකක් දාන්න තියෙනවා. මේ දවස්වල මට එක්සෑම් හින්දා වීඩියෝ එඩිට් කරගන්න වෙලාවක් තිබ්බේ නැහැ. ඉතින් මේ අප්‍රේල් දෙවනිදා වුණ දේවල් ටික තමයි මේ වීඩියෝ එකේ තියෙන්නේ. ඉතින් ඔයාලා බලනවා ඇති මම දැන් මේ කොහෙද යන්න ලෑස්ති වෙන්නේ කියලා. අද අපේ යාළුවෙක්ගේ ග්‍රැජුවේෂන් එකක් තියෙනවා. ඉතින් අපි දෙන්න එයාව බලන්න යන්න කියලා හිතුවා. ඒ හින්දා මම හදන්නේ මේ ඉක්මනට ලෑස්ති වෙන්න. ඔයාලා දන්නවනේ මම එහෙම ලොකුවට මේකප් කරන්නේ නැහැ කියලා. සුපුරුදු පරිදි අයිෂැඩෝ ටිකක් ගාගෙන, මස්කාරා, අයිලයිනර්, ලිප්ස්ටික් ගාගෙන මම ඉක්මනට ලෑස්ති වුණා. හරි. ඉතින් ඔන්න මම දැන් ලෑස්ති වුණා. මේක තමයි මගේ අවුට්ෆිට් එක. ලස්සනයි නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. මට මේ ගමන්ම තව වැඩක් කරන්න තිබ්බා. ඒ තමයි මගේ ස්මෝල් බිස්නස් එකේ පාසල් එකක් මට පෝස්ට් එකට දාන්න තිබ්බා. මේවා මම තමයි හදන්නේ. හෑන්ඩ්මේඩ් එම්බ්‍රොයිඩරි. ඉතින් ඔයාලටත් පුළුවන් මගෙන් මේවා ඕඩර් කරන්න. ඒ කරලා උදේ අපි දෙන්නම ඉක්මනට කන්න ඕනේ හින්දා මම උදේ ෆ්‍රයිඩ් රයිස් එකක් හැදුවා. හසිඳුත් ආවා කෑම කන්න. ඒ හින්දා අපි දෙන්නම ඉක්මනට කෑම කෑවා. ඔන්න අපි දෙන්න දැන් යන්න තමයි හදන්නේ. ඉතින් යන ගමන් හසින්දුට සල්ලි වගේක් ගන්න තිබ්බ හින්දා HNB එක ගාවටත් ගියා අපි සල්ලි ගන්න. ඒකලා කෙලිම පෝස්ට් ඔෆිස් එකට ගියා මගේ පාසලේ දාන්න. දැන් මේ අපි ඇවිල්ලා ඉන්නේ අපේ ග්‍රැජුවේෂන් බෝයිට ෆ්ලවර් බොකේ එකක් ගන්න. මෙතන මල් මාර ගොඩක් තියෙනවා. මේක අයි හොස්පිටල් එක ගාව තියෙන ලේන් එකේ තමයි තියෙන්නේ. අපි මෙන්න මේ මල් බොකේ එක තමයි ගත්තේ. යා බෝයි කෙනෙක් හින්දා ඔයාලට පේනවා ඇති මෙතන මෝර ලස්සන මල් ගොඩක් තියෙනවා. අපි සිලෙක්ට් කරේ මෙන්න මේ ෆ්ලවර් බොකේ එක. අනේ හරිම ලස්සනයි. අපි ෆ්ලවර් බොකේ එකත් අරගෙන ඊට පස්සේ කෙලින්ම ආවේ BMI CH එකට. BMI CH එකේ තමයි කන්වොකේෂන් එක තිබ්බේ. ඉතින් අපි දැන් මේ යන්නේ අපේ ග්‍රැජුවේෂන් බෝයිව හොයාගෙන. ඉතින් මේ යාළුවාව අපිට හම්බුනේ ලියෝ කරපු හින්දා මෙයා කොලම්බෝ යුනිවර්සිටි එකේ. ඉතින් අපි එයාට විශ් කරනවා එයාගේ හැම වැඩ කටයුත්තක්ම හොඳට සාර්ථක කරගන්න පුළුවන් වෙන්න කියලා. යාළුවත් එක්ක පොඩ්ඩක් වෙලා ඉඳලා කතා කරලා අපි තව යාළුවෙක්ගේ වැඩකට ආවා පිටකොටුවට. එයාගේ බඩු වගේක් ගන්න තමයි අපි දෙන්න මෙතනට ආවේ. හසින්දු මට කීවා එළියට වෙලා ඉන්න කියලා. මොකද බයික් කරකම් කරන කට්ටිය ඉන්නවා කියලා බයික් එක දිහා බලාගෙන ඉන්න කියලා. ඉතින් මං එළියට වෙලා ඉඳලා එතන ඉන්න බැරි හින්දා ආය ඇතුළට ආවා. මොකද එළිය හොඳටම රස්නේ. ඒ වැඩෙත් කරලා ඉවර වෙලා අපි දෙන්න ආවා කෑම කන්න. මොකද මේ වෙද්දි නම් මාර බඩගින්න හිටියා අපි දෙන්නට. වෙලාව 3ටත් කිට්ටුයි වගේ. ඒ හින්දා අපි දෙන්න හිතුවා මොනවා හරි කන්න ඕනේ කියලා. ඒ හින්දා අපි යවන්නෑයකට ආවා කෑම කන්න. ඔයාලට පේනවද දන්නේ අපි ඇතුළට ආවා විතරයි හොඳටම වහිනවා. අපි දෙන්න ඉතින් ඒ හින්දා පොඩ්ඩක් වෙලා මෙතනට වෙලා ඉඳගෙන හිටියා. ඊට පස්සේ අපේ කෑම එක ආවා. අපි දැන් කන්න තමයි හදන්නේ. හායි ළමයි. ඉස්සල්ලා හසින්දු මාව බෝඩිම ගාවට දාලා එයා ගියා. ඊට පස්සේ මම හොඳට වොෂ් එකක් දාලා නිදාගෙන හැරලා ආයේ මේ පොඩි ගමනක් යන්න තමයි හදන්නේ. එයා මට කිව්වා ලෑස්ති වෙලා ඉන්න කියලා මාව ගන්න එන්නම් කියලා. හසින්දු ආවට පස්සේ හවස හින්දා එයාට මොනවා නැතත් තේ බොන්න ඕනේ. කොයි වෙල බැලුවත් පුදුම තේ පිස්සුවක් තියෙන්නේ. මහා දවාලේ වුණත් තේ එකක් හදලා දෙනවා නම් ඕන තරම් තේ බොනවා.
ඉතින් හවසාව ගමම තේ එකක් බොමු කිව්වා. ඒ හින්දා අපි දෙන්න තේ එකක් බීලා මෙන්න මෙතනට තමයි ආවේ. මේ දවසට පස්සේ දවසේ අපි දෙන්නම ගෙදර යන්න හිතාගෙන හිටපු හින්දා අපි දෙන්න හිතුවා මේ ෆිල්ම් එක බලන්න යනවා කියලා. අපි නිලුන් කුලන ෆිල්ම් එක තමයි බලන්න ගියේ. ඔයාලත් බැලුවා නම් කමෙන්ට් එකක් දාන්න ඒක කොහොමද කියලා. ගොඩක් ඉතින් hina වුණ එක තමයි කරේ. මම මේකේ පොඩි වීඩියෝ ක්ලිප් දෙකක් ගත්තා. ඔඩියෝ එක දාන්න නැහැ කොපිරයිට් එහෙම වැදුනොත් ඉඳා. ෆිල්ම් එක බලලා ඉවර වුණාට පස්සේ අපි දෙන්න තීරණය කරා රැටත් කෑම කාලම යනවා කියලා. මොකද ඒ වෙද්දී 10යි ගාණක් වෙලාව. ඉතින් අපි දෙන්න ළඟ කඩේකට ගියා කෑම කන්න. ඉතින් දැන් මේ අපි කෑම කහලා යන ගමන් තමයි ඉන්නේ. හසින්දු මාව මගේ බෝඩිම කාවට දාලා එයත් එහෙමම ගියා. මොකද රෑ වෙලා තියෙන හින්දා මම ඇවිල්ලා වොෂ් එකක් දාගෙන ඉක්මනට නිදා ගන්න තමයි හදන්නේ. මොකද අද දවස හරිම මහන්සි. මම ඔයාලට මගේ රූම් එක රෑට ලයිට්ස් දාලා පෙන්නුවේ නෑනේ. ඉතින් මම හිතුවා ඒකේ පොඩි වීඩියෝ එකක් ඔයාලට පෙන්වන්න. මේ තියෙන්නේ මගේ රූම් එක රෑට ලයිට්ස් දාපුවාම. රේසිතලෙන් විදිලා තුෂාරින් මුවා වෙලා හිඳින්නේ ඔබේ ළඟයි මා සුසුම් උණුසුමක් පතා පැතු පෙම් පැතුම් මල් ඉතිරිලා ගැලු පෙම් ගඟුල් දැන් ඉතිරිලා. ඉතින් ඔයාලා හැමෝටම thank you මගේ වීඩියෝ එක බලුවට. මාව subscribe කරලා නැති අය subscribe කරන්න අමතක කරන්නත් එපා. මේ vlog එක ලස්සනයි නම් ලස්සන comment එකක් දාගෙන යන්න අමතක කරන්නත් එපා. ඊළඟ vlog එකකින් හම්බ වෙනකන් හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. bye.